අයිබෝවන් කියලා කිව්වා අපේ විදේශගත වෙලා ඉන්න අපේ රටවිරු වන් සියලු දෙනාටම ඒ වගේම මම අලුතෙන්ම අද දවසේ ක්‍රියේට් කරන මේ YouTube channel එක විදේශගත වෙලා ඉන්න අපේ ආදරණීය සහෝදර ජනතාව වෙනුවෙන්ම තමයි මේ YouTube channel එක අපි කරගෙන ඉස්සරහට යන්නේ. ඕගොල්ලන්ගේ හැම දෙයක්ම, ඒ කියන්නේ දුක සැප බලන්න කෙනෙක් නැහැ කියලා අපි හොඳාකාරව දන්නවා. ඉතින් ඒ නිසාම තමයි ඕගොල්ලෝ වෙනුවෙන්ම තමයි මේක අපි කරගෙන යන්නේ ඉස්සරහට. ඉතින් මම දන්නවා ඒත් එක්කම මගේ තව සහෘදයෙක් කරනවා අපේ කමල් විදේශ හන්ඩේක. ඉතින් ඒකිනුත් ඕගොල්ලන්ට ලොකු සේවයක් වෙනවා කියලා මම දන්නවා. ඉතින් අද දවසේ මම ඔයාලා අලුත්ම පණිවිඩයක් අරගෙන ආවා. ඕගොල්ලෝ මේ පණිවිඩය මේ වෙනකොට දන්නවා, නොදන්න කට්ටියත් බොහොමයක් ඉන්නවා. ඕගොල්ලෝ දන්නවා දැනට රටේ පොඩි රාවයක් යනවා. දැන් අර 110 ඉන්ට්‍රස්ට් එක 110ක ඉන්ට්‍රස්ට් එක අය කරනවා කියලා. එතකොට දැන් ඕගොල්ලෝ කුතුහලයෙන් ඉන්නවා මේ විදේශගත වෙලා ඉන්න ඕගොල්ලන්ට කොහොමද මේක අය වෙන්නේ කියන එක. මම මේ පැහැදිලිව ඕගොල්ලන්ට කියන්නේ ලංකාවේ ඕගොල්ලන්ගේ පොතක පතක හෝ ඕගොල්ලෑ කෙනෙක්ගේ පොතක ලක්ෂ 18ක වාර්ෂික විදිහට ගත්තාම අපි හිතමු මෙහෙම ලක්ෂ 1.5ක් වගේ වෙනවා නම් මාසික ඉන්කම් එක පඩියක් හරි මොනවා හරි ඒක තැන්පතුවක් විදිහට එනවා නම් ඕගොල්ලන්ගේ පොතට තැන්පතුවක් විදිහට එනවා නම් ඒක ගොඩ ගැහිලා තියෙනවා. කොහොම හරි ඕගොල්ලෝ පොතේ අවුරුද්දක් ඇතුළතදී ලක්ෂ 18ක් තිබුණොත් ඒකට පොලියක් හැදෙනවා. ඒකට පොලියක් හැදෙනවා. අන්න ඒ පොලියෙන් ඕගොල්ලන්ට පොලියක් හැදෙනවා. අන්න ඒ පොලියෙන් තව 110ක් තමයි ඕගොල්ලන්ගෙන් අය වෙන්නේ. හරි පැහැදිලිද දන්නේ. වාර්ෂික වශයෙන් ගත්තහම ඕගොල්ලන්ගේ පොතේ තියෙන සල්ලි වලින් ඉතුරු වෙලා තියෙන සල්ලි වලට පොලියක් හැදෙනවා. ඕනම් බැංකුවක හැදෙනවනේ. අන්න ඒ පොලියට ඒ පොලියෙන් තමයි 110ක ඕගොල්ලන්ගෙන් අය කරන්නේ. එහෙම ඊළඟට ඕගොල්ලෝ ලංකාවට සල්ලි එවනවා. දැන් සමහර ලාවට බොහෝ දුරට කොහෙට් සෞදි ඔය මැද පෙරදිගේ ඉන්න අපේ රටවිරුවන් එවන සල්ලි සාමාන්‍ය ඒගොල්ලන් ඩිනාර් 120යි 130යි 150යි එහෙම වෙනවනේ. එතකොට ඒ ඩිනාර් 120 හෝ 120 ලංකාවට හැම සාමාන්‍යයෙන් ඔක ලක්ෂ 1.15ක් 1.10ක් වගේ වෙනවා. ඒක ලංකාවට ඇහිලා ඕගොල්ලෝ ගෙදරින් ඒ සල්ලි ගන්නවා වියදමට. ඒකෙදි ඕගොල්ලන්ට මේ බද්දට අයත් වෙන්නේ නැහැ. මොකද ඒ සල්ලි ඕගොල්ලෝ විත්ඩ්‍රෝ කරනවා. ඕගොල්ලෝ එවනවා පොතට වැටෙනවා පොතෙන් ආපහු වියදමට ඒ සල්ලි ගන්නවා. ඒ සල්ලි ඕගොල්ලන්ට මේකට අයත් වෙන්නේ නැහැ. ඒක නිසා කිසිම ඒ ගැන බයක් තියාගන්න එපා කිසි කෙනෙක්. මේක අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ගේ යාළුවන්ට ෂෙයා කරන්න පැහැදිලිමත් කමකට එන්න මේක බලලා කියලා. ඉතින් ඒ වගේම ඕගොල්ලන්ට තව දෙයක් කියන්න තියෙනවා. මේක කොටස් දෙකකට බෙදෙනවා. ඒ කොටස් දෙක තමයි ලංකාවෙන් රට ගිහිල්ලා හම්බ කරන අය ඉන්නවා. ලංකාවෙන් රට ගිහිල්ලා හම්බ කරන. ඒ කියන්නේ අපේ රට විරුවෝ. ඒගොල්ලෝ එවන සල්ලි වලින් මේක කැපෙන්නේ නැහැ. හරිද? පැහැදිලිව මම ඒ වෙලේ කිව්වා. කැපෙන්නේ ඒගොල්ලන්ගේ පොතක පතක කාගේ හරි පොතක පතක තියෙනවා නම් ඉතුරු කරලා අන්න ඒ මුදලට ලැබෙන පොලියෙන් තමයි 110ක් අය කරන්නේ. දැන් පැහැදිලි ඇති මං හිතන විදිහට. ඊළඟ එක තවත් ක්‍රමයකට කැපෙනවා තවත් කොටසක්ගේ. ලංකාවේ ඉඳගෙන රට ව්‍යාපාර කරනවා. අපි හිතමු රට බඩු යවනවා එක්ස්පෝර්ට් කරනවා මොනවා හරි රටත් එක්ක සම්බන්ධතාවයෙන් ලංකාවේ ඉඳගෙන රටත් එක්ක බිස්නස් කරනවා ව්‍යාපාර කරනවා. ඒගොල්ලන්ගෙන් 115ක් අය වෙනවා. 115ක්. හරි අය වෙනවා. ඒ අරන්න මේ අපේ රට විරුවන්ගේ පඩියෙන් කවදාවත් අය වෙන්නේ නැහැ කියන එක පැහැදිලිව මතක තියාගන්න. එහෙම බියක් ඇති කරගන්න එපා කිසිම වෙලාවක. එහෙම දෙයක් නැහැ. ඕගොල්ලන්ගේ පොතේ තියෙන දේවල් වලින් විතරයි එහෙම වෙන්නේ. ඔන්න මම ගොඩක් පැහැදිලිවත් කිව්වා ඕගොල්ලන්ට. ඊළඟට ඕගොල්ලන්ට තව ප්‍රශ්නයක් තියෙනවා මේ ටින් අංකය ගන්න කොහොමද කියන එක විදේශගත වෙලා ඉන්න අය. හරි. එතකොට ඒගොල්ලන්ට මට ලැබිච්ච තොරතුරු අනුව ඉහලින් ඒගොල්ලන්ට ටින් අංකය දැනට අවශ්‍ය වෙන්නේ නැහැ. දැනට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ විදේශගත වෙලා ඉන්න නිසා. හරිද? හැබැයි ඒගොල්ලන්ගේ දේපල මොනවා හරි මෙහෙ තියෙනවා නම් ගන්න වෙනවා. දේපල මොනවා හරි මෙහෙ තියෙනවා නම් ගන්න වෙනවා. එහෙම නැත්නම් ඒගොල්ලන්ට දැම්ම ටින් අංකය ගන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. එහෙමනම් අදට මේ පණිවිඩය මම ඔයගලන්ට දුන්නා. මේක ඔයගලන්ගේ යාළුවන්ට හැමෝටම ෂෙයා කරන්න. ෂෙයා කරලා මටත් මගේ YouTube channel එක subscribe කරලා like එකක් comment එකක් දාන්න.
ඉතින් එහෙනම් ඕගොල්ලෝ ඔක්කොටම ආදරෙයි. ගිහින් එන්නම් තවත් දවසක අලුත් වීඩියෝ එකක් අරගෙන ඕගොල්ලන්ටම වැදගත් වෙන තොරතුරක්. ජය වේවා ඔක්කොටම.